චව් හැමෝටම ඔන්න අද මම ඔයාලට ගෙනාවේ මෙහි තියෙන මෙර්ලුක්සෝ කියන මාළු වර්ගය හදන විදිහ. ඉතින් මෙහි අය කන විදිහට තමයි මම ඔන්න හදලා තියෙන්නේ. ඔයාලත් කැමති නම් හදලා බලන්න පුළුවන්. හරි. දැන් ඔන්න අපි තෙල් එකකට චුට්ටක් දාලා චුට්ටක් බැදෙන්න නෙමෙයි මොකද ෆ්‍රීසර් මාළුනේ මේවා. පොඩ්ඩක් එහාට මෙහාට කරලා අරගන්නවා. චුට්ටක් තැම්බුණාට පස්සේ ඒක වෙනම භාජනයකට අයින් කරනවා. ඊට පස්සේ පොඩියට තක්කාලි කපාගෙන මේ පොඩි තක්කාලි කපාගෙන ඒවත් එක්ක බැසිලිකෝ මේ ලූණු ටිකක් ටෙම්පරාදුවට දාලා මේ එකත් එක්ක චුට්ටක් තෙලේ බැදෙන්න දෙනවා. ඊට පස්සේ එහෙම බැදෙන්න දීලා ඊට පස්සේ ඒක පොඩි කරන්න ඕනේ. ඒක පෑන් එකේ ඊට පස්සේ හරි ඊට පස්සේ කොහොමම හරියට කොහොමද මැලවෙනවා. තක්කලි මැල වුණාට පස්සේ මේ අන්සමා වෙන්න මගේ වොයිස් එක කරන විදිහට මොකද මම මේ තාම පුරුදු වෙනවා වොයිස් කරන්න. මේ ඉතින් ඊට පස්සේ තක්කලි සෝස් ටින් දෙකක් දැම්මා මම පොඩි ටින් දෙකක්. අපේ ලංකාවෙත් මේවා ගන්න තියෙනවා තක්කලි බෝතල්. ඉතින් මේ 18 දෙක මම දාලා ලුණු චූට්ටක් මම දැම්මා මොකද මම වැඩ කරන තැනට නේ මම මේව හදන්නේ. ඉතින් අර ලුණු තෙල් කනවා අඩුයි මම ඉතින් තෙල් චුට්ටක් දානවා ඒ උනාට. මේ තෙල් නැතුව කෑම හදන්න බෑනේ. මේ ඊට පස්සේ ඔරිගනෝ කොළ දානවා. අපේ ලංකාවෙත් තියෙනවා මේව නම් ගන්න. මේ අපි පිට්සා වලට එහෙම දාන්නේ. එතකොට සූප් එක රසයි හොඳ සුවඳ එනවා. ඉතින් ඕක විදිහට දාලා මේ ඔය සෝස් එක විනාඩි 15ක් විතර තැම්බෙන්න දෙන්න. තැම්බුණාට පස්සේ මෙන්න තව තියෙනවා. තැම්බෙන්න දීලා තැම්බෙනකොට මෙහි තියෙනවා කාප්පිරිකිල් වගේක්. ගෙඩි වර්ගයක්. ඒක තියෙන්නේ විනාකිරි වගේ විනාකිරි වතුර එක තමයි ඒක තියෙන්නේ ඇතුලේ. මේ තියෙන්නේ ඔක ඔය විදිහට මේ නරක් වෙලා නෙමෙයි ෆ්‍රිජ් එකේ තියෙන නිසා මේ ගල් වෙලා තියෙන තෙල්. ඔය තියෙන ඔලිව් ඇට නැති ඔලිව් ඕවා. කළු වර්ගයේ. ඉතින් ඒකත් දානවා මාළු හදනකොට. ඉතින් ඔය ඔක්කොම දාලා ඉවරලා විනාඩි 15ක් විතර තියන්න. තියලා ඊට පස්සේ අපි තඹ ගත්ත වගේ තියෙන මාළු ටික ඊට පස්සේ ඒක මේකට දාලා මද ගින්නේ අනිත් අය මම දන්නේ කොහොම කරනවද කියලා මම කොහොමත් පැය භාගයකට වඩා පැය භාගයක් විනාඩි 40ක් විතර මද ගින්නේම දෙනවා. මොකද මේ දෙනවා මොකද එතකොට අර සෝස් එක තක්කලි සූපු එක මේකට හොඳට අල්ලනවා. මොකද මම එහෙම කිව්වේ විනාඩි ගාණක් තියාගන්න කියලා මේවා ෆ්‍රීසර් මාළු හින්දා. ෆ්‍රීසර් එකේ තිබිලා නැති ගත්තේ. හරි. එහෙනම් හැමෝටම ග්‍රාට්සිය. thank you. බොහොමත්ම ස්තුතියි මගේ වීඩියෝ බලන හැමෝටම. ඔයාලත් කැමති නම් මේ රෙසිපි එක හදලා බලන්න. හැමෝටම ග්‍රාට්සිය. ciao. ආයෙකින් හම්බෙමු.